ගාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සබල ගැනීමේ අමාත්‍යාංශයේ විදිහට මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවුවේ කරුණු කීපයක් පිළිබඳව අදහස් ඉදිරිපත් කරන්න. විශේෂයෙන්ම අද අපේ අමාත්‍යාංශයට ඉතාමත් වැදගත් දිනයක්. ඒකට ප්‍රධානතම හේතුව තමයි අපේ අමාත්‍යාංශයේ විෂයපතයට ගැනෙන ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර දිනය අදට යෙදලා තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වර්ෂයකම දෙසැම්බර් 3 වෙනිදා ආබාධ සහිත පුද්ගලයන්ගේ දිනය විදිහට ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඉතින් මෙවර 2025 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරපු අන්තර්ජාතික ආබාධ සහිත පුද්ගලයන්ගේ දිනේ තේමාව වන්නේ සමාජ ප්‍රගමනය උදෙසා ආබාධ සහිත පුද්ගලයන් අන්තර්කරණය වූ සමාජ ප්‍රවර්ධනය කිරීම. ඉතින් විශේෂයෙන්ම වර්තමාන රජයේ විදිහට අපිත් අන්තර්කරණීය සමාජයක් වෙනුවෙන් වැඩ කටයුතු රාශියක් ඉටු කරමින් හිටියා පසුගිය වසරකට ආසන්න කාලය තුල. ඒ කාලේ පුරාවටම විශේෂයෙන්ම ආබාධ සහිත පුද්ගලයන්ගේ ප්‍රවර්ධනය වෙනුවෙන් ඔවුන්ගේ සමාජ සංවර්ධනය වෙනුවෙන් ප්‍රතිපත්ති සකස් කිරීම, ඔවුන්ට අවශ්‍ය අනිකුත් දැනුම ලබා දීම, අදාළ සමාජ සුබසාධන කටයුතු ඉටු කිරීම වැනි කාර්යයන් රාශියක් පසුගිය වසරක කාලය පුරා අපි ඉටු කරමින් සිටියා. ඒත් එක්කම අදට යෙදී තිබෙන අන්තර්ජාතික ආබාධ සහිත පුද්ගලයන්ගේ දිනය නිමිති කොටගෙන අපි විශේෂ වැඩසටහන් මාලාවක් අපේ සමාජ සේවා දෙපාර්තමේන්තුව ඒ වගේම ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ ජාතික සභාවත් ජාතික ලේකම් කාර්යාලයත් ඒකාබද්ධව සංවිධානය කරලා තිබුණා. අපි මේ උත්සවයක් අද ඇත්තටම පවත්වන්නට යෙදලා තිබුණා යාපනයේදී. නමුත් මේ වෙනකොට රටේ ඇති වෙලා තිබෙන මේ අයහපත් කාලගුණ තත්ත්වයක් ඒ ඔස්සේ අපේ රටේ විශාල වශයෙන් ජනතාව ආපදාවට පත් වෙලා තිබෙන තත්ත්වයක් යටතේ අපි මේ උත්සවය නොපවත්වන්නට තීරණය කරා. ඒ උත්සවය නොපවත්වා නමුත් ඒ උත්සවය වෙනුවෙන් අපි වෙන් කළා තිබුණු මිලියන 7කට ආසන්න මුදල අපි කල්පනා කරා මේ විපතට පත්වෙච්ච ආබාධ සහිත පුද්ගලයන්ගේ සහන කටයුතු සඳහා යොදවන්න. ඉතින් මේ අනුව අපි මේ වෙනකොට අපේ රටේ මේ ඇතිවෙච්ච මේ දිත්වා සුලිකොනාටුවෙන් ආපදාවට පත්වෙච්ච ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳව තොරතුරු රැස් කරමින් ඉන්නවා. මේ වෙනකොට අපිට තොරතුරු ලැබිලා තියෙනවා 751 දෙනෙක් මේ අයහපත් කාලගුණ තත්ත්වයෙන් ආබාධ සහිත පුද්ගලයන් විවිධ විදිහට මේ හානියට පත් වෙලා තියෙනවා. උන් අතරින් අපිට මේ වෙනකොට ඉතාමත් ශෝකජනක විදිහට මරණ 3ක් වාර්තා වෙනවා. ඒ අය සියලු දෙනා වෙනුවෙන් අපේ ශෝකය බෙදා ගන්න, එයාගේ පවුල් වලට ශෝකය ප්‍රකාශ කරන්නත් අපි මේ අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම අපිට දැනට ලැබිලා තිබෙන වාර්තා අනුව නිවාස හානි 132ක්, ඒ වගේම ආබාධ සහිත පුද්ගලයන්ගේ ආදායම් උපාදාන අවස්ථා අහිමි වීම 341ක් සහ විවිධ ආධාරක උපකරණ රෝද පුටු අත්වාරු ඊට පස්සේ වාරු ඒ වගේ විවිධ ඒ වගේම ශ්‍රවණාබාධ වගේ ඒ ශ්‍රවණාබාධ සඳහා භාවිතා කරන උපකරණ වැනි ඒ අනිකුත් ඒ සහායක උපකරණ අහිමිමින් මේවා පිළිබඳව අපි දැනට තොරතුරු ලබා ගනිමින් සිටිනවා. අපි අමාත්‍යාංශයක් විදිහට තීරණය කරලා තිබෙනවා අපිට මේ ආබාධ සහිත පුද්ගලයන්ගේ අහිමි වූ ජීවිත අපිට ලබා දෙන්න බෑ. ඔවුන්ගේ ඒ අහිමි වූ ජීවිත හැර අනිත් සියලු දේවල් ලබා දීම සඳහා අපි අමාත්‍යාංශයක් විදිහට කටයුතු කරනවා. ඔවුන්ගේ නිවසක් අහිමි වෙලා තියෙනවා නම් අපි නිවස ලබා දෙනවා. ඔවුන්ගේ අනිකුත් සනීපාරක්ෂක කටයුතු වලට බාධාක් වෙලා තියෙනවා නම් ඒ ලබා දෙනවා. ඔවුන්ගේ ආදායම් උපාදාන කටයුතු වලට බාධාවක් ලැබිලා තියෙනවා නම් ඒ ප්‍රතිසංස්කරණය කර ගැනීම සඳහා ආධාර කරනවා. ඔවුන්ගේ අනිකුත් ආධාරක උපකරණ වෙන්න පුළුවන් ඒ සියල්ල මම නැවතත් කියන්නේ ඔවුන්ගේ ජීවිත හැර අනිත් සියලු දේවල් ලබා දීම වෙනුවෙන් අපි අමාත්‍යාංශයක් වෙනුවෙන් විදිහට මේ වෙනුවට සැලසුම් සකස් කරලා ඒ වෙනුවෙන් කටයුතු කරමින් ඉන්නවා. ඉතින් මේ පිළිබඳව විශේෂයෙන්ම අපේ ජාතික සභාවේ සමාජික මහත්මයා මහත්මීන්ට අදහස් දැක්වීම සඳහා මම අවස්ථාව ලබා දෙනවා. මේ සිද්ධිය රටාලෝ මේ මොනවද පොදුවේ ගත්ත තීන්දුව දැනට මෙහෙමයි දැනට මේ අපිට අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේට දැනට වාර්තා වෙලා තිබෙන තොරතුරු අනුව අද උදෑසන වෙන විට වාර්තා වෙලා තිබෙන තොරතුරු අනුව ලංකාවේ 4,48,817කට අයත් පුද්ගලයන් 15,86,329ක්
ආපදාවට ලක් වෙලා තිබෙනවා. ඒ අනුව මරණ 474ක් සහ ඒ වගේම 474ක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම නිවාස විශාල ප්‍රමාණයකට හානි වෙලා තියෙනවා. මේ අර්ධ වශයෙන් හානි වෙච්ච නිවාස 40000කට ආසන්න ප්‍රමාණයකුත් සම්පූර්ණයෙන්ම හානියටපත් වෙච්ච නිවාස 971ක් වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන්ම ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැනීම අමාත්‍යාංශයේ විදිහට අපේ අමාත්‍යාංශය අපි මේ ආපදා අවස්ථාව වාර්තා වූ සැනින්ම අපි රැස් වෙලා මේ ආපදාවෙන් මේ විපතටපත් වූ අයට සහන ලබා දීම සම්බන්ධයෙන් අපි සාකච්ඡාවට ගණනාවක් පැවැත්තුවා. අපේ අමාත්‍යාංශයේ විශේෂයෙන්ම අපේ අමාත්‍යාංශ ලේකම්තුමා ඒ අදාළ ඒ ආයතනවල සියලු ප්‍රධානීන් එකතු වෙලා ඒ අනුව අපි සැලසුම් කරා අපේ අමාත්‍යාංශයේ රජයේ විදිහට පොදුවේ මේ ආපදාවෙන් නැවත ප්‍රතිසංස්කරණය කටයුතු වලට මැදිහත් වෙනවා වගේම අපි අමාත්‍යාංශයක් විදිහටත් මේ කටයුතු කොහොමද මැදිහත් වෙන්නේ කියලා. ඒ අනුව විශේෂයෙන්ම අපේ අමාත්‍යාංශයේ යටතේ තිබෙනවා ලෝක ආහාර වැඩසටහනේ අපේ සහයෝගීතා ලේකම් කාර්යාලය. ඒ ලේකම් කාර්යාලය හරහා අපි මේ වන විටත් විශේෂයෙන්ම මේ ප්‍රදේශ ආපදාවටපත් වෙච්ච නුවර, බදුල්ල, නුවරඑළිය වගේ මධ්‍යම පළාතේ දිස්ත්‍රික්කවලට අවශ්‍ය ජෙනරේටර්, කූඩාරම්, ඒ වගේම ගෑස් සුදුම් ආදී ඒ අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමක් සිදු කළා. අපි දැනටත් අපි කරගෙන යනවා ඒ තක්සේරුවක් ඉදිරියට අපි කොහොමද මේ ප්‍රදේශවල ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය මේ අපේ සමයට මුදල් ලබා දීමේ වැඩසටහනක් අර කැස් වර්ක් කියලා. එතකොට ඒ වැඩසටහනත් අපි දිගට කරගෙන යනවා. ඒත් එක්කම අපේ සමුද්‍රය සංවර්ධන දෙපාර්තමේන්තුව අපේ අමාත්‍යාංශයේ අපේ විශේෂයෙන්ම කටයුතු කරා අපේ සමුද්‍ර සංවර්ධන නිලධාරීන් මේ සහන කටයුතු වලට යොදවන්න ඒ චක්‍රලේඛ නිකුත් කරලා ඊට අමතරව සමුද්‍ර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ ආරක්ෂණ අරමුදලෙන් අපි දැනට තීරණය කරා රුපියල් මිලියන 500කට ආසන්න ප්‍රමාණයක් මේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යොදවන්න. ඒ පිළිබඳව අපි දැනට සැලසුම් සකස් කරලා ඒ පිළිබඳව කටයුතු කරමින් ඉන්නවා. ඒත් එක්කම අපේ ග්‍රාම සංවර්ධන කාර්යාංශයේ අපි ප්‍රජාශක්ති දිරිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහනත් එක්ක අපි වැඩ කටයුතු කරමින් ඉන්නේ. එතකොට අපේ දැනට අපේ සෑම ගාම නිලධාරී කොට්ටාසයකම ඉන්න සමාජ සවිබල ගැනීම නිලධාරීන් මේ ප්‍රතිසංස්කරණ කටයුතු වලට විශේෂයෙන්ම සහන කටයුතු වලට ආරම්භයේදී ඉන්පසු ප්‍රතිසංස්කරණ කටයුතු වලට යොදවා ගැනීමට අපි අවශ්‍ය අපේ අමාත්‍යාංශ ලේකම්තුමා විසින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. ඊට අමතරව ග්‍රාම සංවර්ධන වැඩ කටයුතු අපි 2026 වර්ෂයේදීත් අපේ මේ දැන් අලුතෙන් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා විශේෂයෙන්ම වැඩි අවධානයක් සමාජලාට මාර්ග වෙන්න පුළුවන්, පාලම් වෙන්න පුළුවන් වෙනත් යටිදැල පහසුකම් මේ ආපදාවට හසු වෙලා විනාශ වෙලා තියෙනවා නම් ඒවා ප්‍රතිසංස්කරණය කිරීමේ පැතිකඩට නැවත දිශාගත කරන්න අපි තීරණය කරා. ඒත් එක්කම අපි විශේෂයෙන්ම අපේ අමාත්‍යාංශයේ පාලනය යටතේ තිබෙන රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයක ඇඳවලා ඒගොල්ලත් එක්ක ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි සාකච්ඡාවක් තිබුණා. විදේශීය ආධාරත් ඒ වගේම දේශීය පරිත්‍යාගශීලීන්ගෙන් ඒ වගේම ව්‍යාපාරික ප්‍රජාවගේ පරිත්‍යාගත් රාජ්‍ය නොවන සංවිධාන දිස්ත්‍රික් වල දිස්ත්‍රික් ලේකම්වරුන් එක්කත් ඒ වගේම ප්‍රාදේශීය මට්ටමේ ප්‍රාදේශීය ලේකම්වරුන් සමගත් සම්බන්ධීකරණයෙන් මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට දායක කරගන්න. ඉතින් මේ විදිහට දැන් අපිට තියෙන ප්‍රධානම කාර්යභාරයේ අභියෝගය තමයි මේ ආපදාවෙන් පස්සේ නැවත ශ්‍රී ලංකා රීබිල්ඩ් ශ්‍රී ලංකා කියන එක නැවත අපි කොහොමද ප්‍රතිසංස්කරණය කරන්නේ ප්‍රතිනිර්මාණය කරන්නේ ශ්‍රී ලංකාව කියන එක. ඒ වෙනුවෙන් අපි අමාත්‍යාංශයක් විදිහට මේ වෙනකොට සැලසුම් ගණනාවක් සකස් කරලා ඊට මට කියන්නව තුන ඒ වගේම මේ අවස්ථාවේ අපිට ඉතාම අවශ්‍ය වෙනවා මේ උපදේශන සේවය. ඉතින් අපේ නිසා අපේ සමාජ සේවා දෙපාර්තමේන්තුවත් ඒ වගේම ජාතික සමාජ සංවර්ධන ආයතනයත් මැදිහත් වෙලා විශේෂ උපදේශන සේවයකුත් ක්‍රියාත්මක කරන්න අපි සැලසුම් කරලා තියෙනවා. මේ විදිහට අපි අමාත්‍යාංශයේ සමස්තයක් විදිහට මේ නැවත ගොඩනැන්වීමේ ක්‍රියාවලියට දායක වීමට අවශ්‍ය සැලසුම් සකස් කරලා ඒ පිළිබඳව විශේෂයෙන්ම ආයතන ප්‍රධානීන්ගේ මට්ටමින් කමිටුවක් පත් කරලා අපි කමිටුව නිතර රැස් වෙමින් අපි ඊයේත් රැස් වුණා. රැස් වෙලා අවශ්‍ය කටයුතු මෙහෙයවමින් ඉන්නවා. විශේෂයෙන් මේ වැඩිහිටි සීමානා වගේ මේ ප්‍රතිලාභ ලබන කොටස් වලට වෙනම සොයාබීනීමක් කරන සහ ඔවුන්ගේ මාසිකව ලැබෙන දේවල් ඒ විදිහටම ලැබෙනවද මේකට? ඔව් ඒවා ඒ විදිහටම ලැබෙනවා. ඊට අමතරව ඒක තමයි අපි විශේෂයෙන්ම අපේ අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් ආභාසයිත පුද්ගලයන් සම්බන්ධයෙන් ඒ වගේම ज्येष्ठ පුරවැසියන් සම්බන්ධයෙන් ඒ ආධාර ලබා දීම වැඩසටහන ඒ විදිහටම ක්‍රියාත්මක කරනවා. නමුත් ඔවුන්ට ඊට අමතරව තමයි ඔවුන්ට විශේෂයෙන් මේ ආපදාව නිසා හානියක් සිදු වෙලා තියෙනවා නම් ඒ අමතර දීමනා ලබා දීමත් අපි සිද්ධ කරනවා. ඔබ දන්නවා මේ වෙනකොටත්
රජයෙන් මේ සාමාන්‍යයෙන් ආපදාවදී ලබා දෙන මුදල් කලින් 10000ක් දුන්න එක නැවත මේ නිවෙස් කරා යාමේදී ගෙවල් පිරිසුදු කර ගැනීමේ සහ අත්‍යවශ්‍ය උපකරණ ගැනීමේ අපි රුපියල් 25000 දක්වා දික් කරා. ඒ වගේම පාසල් දරුවෙක් විශේෂයෙන්ම තමන්ගේ අධ්‍යයන කටයුතු වලට බාධාවක් වෙලා තියෙනවා නම් සෑම දරුවෙකුටම රුපියල් 25000 ගානේ ලබා දෙන්න අද තීරණය කරා. ඉතින් අර සතියකට කලින් ලෙවා දුන්නු වේලි සහ මේ ඒ සලාක වගේ දේවල් මුදල් ඒවත් අපි රජයේ විදිහට වැඩි කරමින් ඒ සහනාධාර ලබා දෙනවා. ඒ වගේම අපි අමාත්‍යාංශයේ විදිහටත් ඒ අමාත්‍යාංශයේ වගකීම යටතේ තිබෙන ඔබ ඇසූ වගේ ඒ ආධාර ලබන කණ්ඩායම් වල ඒ පහසුකනොත් අවශ්‍ය පරිදි ඒ ලබා දීමේ කටයුතු මේ වෙනකොට සැලසුම් කරලා අපි ක්‍රියාත්මක කරමින් ඉන්නවා. ස්තුතියි. මම අශෝක බන්දුල වීරවර්ධන ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ ප්‍රමුණයේ සභාපති. ඒ වගේම අපේ ආබාධ සහිත තැනැත්තන්ගේ ජාතික සභාවේ සමාජිකයෙක්. එතකොට දැන් අද අපේ ජාත්‍යන්තර ආබාධ සහිත පුද්ගලයන්ගේ දිනය එමතුමා පැහැදිලි කරා ඉතාමත්ම දීර්ඝ වශයෙන් එතුමා අමාත්‍යාංශයක් විදිහට අපි කොහොමද ආබාධ සහිත පුද්ගලයන්ගේ දිනය සමරන වගේ මේ ඇති වෙලා තියෙන ව්‍යසනකාරී තත්ත්වයට අමාත්‍යාංශය කොහොමද මුහුණ දෙන්නේ සහ අයට අවශ්‍ය කරන සහන සැලසීම් සිදු කරන්නේ කොහොමද කියලා මම කියන්න කැමතියි. ස්වභාවික ව්‍යසනයක් ඇත්ත වශයෙන්ම මේක ශ්‍රී ලංකාවට පමණක් නෙවෙයි කලාපීය වශයෙන් බලපෑ තත්ත්වයක්. ශ්‍රී ලංකාවේ ආබාධ සහිත ප්‍රජාව අනිකුත් සියලුම ප්‍රජාව වගේම ආබාධ සහිත ප්‍රජාව ව්‍යසනයට ලක් වුණා. ඔවුන් ඒ ව්‍යසනයට මුහුණ දෙන අවස්ථාවේදී දැක් වූ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳව මේ මොහොතේ මේ සියලු දෙනාටම මගේ අවංක ඒ පිළිබඳව මම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. මොකද සමාජයක් ව්‍යසනයකට මුහුණ දෙන අවස්ථාවලදී අපි දන්නා සියලුම දෙනා දුෂ්කරතාවට පත් වෙලා ඉන්නේ. ලොකු කුඩා ආබාධ සහිත එසේ නොවන සියලුම ජන ප්‍රජාව මේ වෙලාවේ කිසියම් ආකාරයක අභියෝගයකට මුහුණ දීලා තියෙන්නේ. නමුත් ආබාධ සහිත පුද්ගලයන් ගේ තත්ත්වය ඊටත් වැඩිය බරපතලයි. මොකද ඒ අය අතිරේක දුෂ්කරතා රාශියක ඉන්න නිසා කෙසේ වෙතත් අනිකුත් රටවලට සාපේක්ෂව අනිකුත් කලාපයේ ව්‍යසනයට මුහුණ දුන් සෙසු රටවල් සමාජවලට සාපේක්ෂව ශ්‍රී ලංකා සමාජයේ මේ තත්ත්වයට ඔරොත්තු දීමේ හැකියාව සහ ඔවුන් පෙන්눔 කළ ඒ කියන්නේ නැවත යථා තත්ත්වයට පත්වීමේ වේගය ඉතා මිහළ බව පෙනී යනවා අපිට. ඒ සියල්ලටම හේතු වෙලා තිබෙන්නේ රජය රාජ්‍ය නොවන සංවිධාන සහ පුද්ගලයන් වශයෙන් මේ අභියෝගකාරී අවස්ථාවේදී ස්වභාවික ව්‍යසනයේදී එයින් විපතට හානියටපත් වූ පුද්ගලයන් මුදවා ගැනීමට දක්වන ලද මෙම ක්‍රියාකාරී බව. ඉතින් අපි ඔවුන්ට ප්‍රථම කොටම ස්තුතිවන්ත වෙනවා සහ අපගේ ප්‍රණාමය අපි පුද කරනවා. කිසිම වෙලාවක අපේ සංස්කෘතිය මගින් අපිට විපතටපත් වූ කෙනෙකු අතහැර යාමට නොසලකා යාමට අපිට උගන්වලා නැහැ. අපි හිතනවා මේ తত্ত্বය මේ පෙන්눔 කරපු ඉතාම වැදගත් අවස්ථාවක් කියලා මේ පහුගිය සති කිහිපයේදී අපිට අත්දකින්නට ලැබුණු తত্ত্বය. ඒක මම කියන්න කැමති ජාතික සභාව විදිහට මේ තත්ත්වයට මුහුණ ක්ෂණික පියවරක් විදිහට ඇමතිතුමා කෙටියෙන් පැහැදිලි කළ විදිහටම සියලුම උත්සව, ඒ කියන්නේ ආබාධිතතාවය ස්මරණය කිරීම සඳහා අපි වෙන් කළ තිබිච්ච මුදල් සියල්ලම අපි මේ ව්‍යසනයෙන් අපහසුතාවයටපත් වෙච්ච ඒ ප්‍රජාවගේ බල ගැන්වීමට ඔවුන්ගේ සහන සැපයීමට සැලසීමට වෙන් කිරීමට අපි සියලු දෙනාම එකඟ වුණා. ඒක ජාතික සභාව පැත්තෙමුත් ප්‍රථමයෙන්ම ආපු යෝජනාවක්. ඒ කියන්නේ අපි සියලුම දෙනාට අපේ ප්‍රණාමය පුද කරනවා. විශේෂයෙන්ම ජාතික සභාව විසින් ගත්තු සමහර වැදගත් පියවරවල නිසා අපිට ඉදිරියේදී මෙවැනි හදිසි ව්‍යසනකාරී තත්වයන්ට මුහුණ දීමට වඩා වැඩි හැකියාවක් තිබේ කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන් ජාතික ආබාධිත
ආබාධිතතා දත්ත කළමනාකරණ පද්ධතියක් සකස් කිරීම අපි පටන් අරන් තියෙනවා. ඒකේ අවසන් අදියරට පැමිණියට පස්සේ අපිට පුළුවන් ආබාධ සහිත පුද්ගලයන් ජීවත් වෙන්නේ කොහෙද කියලා හරියටම සිතියම් ගත කරන්න. එතකොට මේ වගේ අවස්ථාවකදී ප්‍රතිචාර දැක්වීමට සහ ප්‍රතිචාර ලබා ගැනීමට සහ ලැබෙන ප්‍රතිචාර සත්‍යාපනය කර ගැනීමට වඩා හැකියාවක්, වඩා විද්‍යාත්මක හැකියාවක් ඉදිරියේදී ලැබිලා මේ කටයුතු මිට වඩා ඉතාමත් පහසුවෙන් කර ගැනීමට අවස්ථාවක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා.